හරි. අද කතා කරන්නේ අපි සැහැල්ලු තන්තුවක ඉඳන් බර තන්තුවකට ගමන් කරන ස්පන්ද කොටසක්. කොහොමද මේ මායිමේදී පරාවර්තනය වෙන්නේ කියලා. එතකොට සැහැල්ලු තන්තුවක ඉඳන් බර තන්තුවකට ස්පන්ද කොටස මේ යනකොට ස්පන්දය යනකොට මෙන්න මේ මායිම හැසිරෙනවා දෘඩ මායිමක් විදිහට. එතකොට මේ දෘඩ මායිමේදී දෘඩ ලෙස පරාවර්තනයක් සිද්ධ වෙලා අනිත් පැත්තට ස්පන්ද කොටසක් සම්ප්‍රේෂණය වෙනවා. එතකොට මේ AI කියලා මම රූපේ දක්වලා තියෙන්නේ පතන ස්පන්දයේ විස්තරය. මේ AR කියලා කියන්නේ පරාවර්තිත ස්පන්දයේ විස්තරය. AT කියලා කියන්නේ සම්ප්‍රේෂිත ස්පන්ද කොටසේ විස්තරය. එතකොට හොඳට මතක තියාගන්න මෙයාගේ ශක්තිය දැන් ශක්තිය අනුලෝම සමානුපාතික වෙන විස්තරයේ වර්ගයට. එතකොට මෙයාගේ විස්තරයට වඩා මේ විස්තර ලොකු වෙන්නේ නැති බව හොඳට මතක තියාගන්න. හැබැයි මේ දෙන්නගේ විස්තර වලින් කවුද ලොකු මෙයාද කියන එක බලන විදිහත් මම ඊළඟට කියලා දෙනවා. හරි. එතකොට මේ V1 V2 කියලා කියන්නේ සැහැල්ලු තන්තුවේදී මේ ස්පන්දවල වේගය, V2 කියලා කියන්නේ බර තන්තුවේදී ස්පන්ද කොටසේ වේගය. එතකොට මේ වේගය සමාන වෙනවා මෙන්න මේ සූත්‍රයේ වර්ගමූල T බෙදීම මේ කියන්නේ ඒකක දිග ස්කන්ධය. ඒකක දිග ස්කන්ධය එහෙම නැත්නම් රේඛීය ඝනත්වය කියලා කියනවා අපි. එතකොට බර තන්තුවක සාපේක්ෂව ස්කන්ධය වැඩි නිසා ඒකක දිග ස්කන්ධයත් එයාගේ ඉහළ යනවා. ඒ නිසා බර තන්තුවේදී වේගය අඩු වෙනවා. එතකොට සැහැල්ලු තන්තුවේදී වේගය වැඩි බර තන්තුවට වඩා. ඕක මුලින්ම ඔයා ඔළුවේ තියාගන්න. මෙයාගේ වේගය වැඩි, මෙයාගේ තුල වේගය අඩුයි. එතකොට අපිට ඕනේ දැන් මෙන්න මේගොල්ලොන්ගේ විස්තර යට අගයක් ගන්න. එහෙම නැත්නම් මේ විස්තර දෙක සංසන්දනාත්මකව බලන්න. එතකොට මේකට සූත්‍ර දෙකක් තියෙනවා. හරිද? පරාවර්තිත ස්පන්දයේ විස්තරය හොයන්න අපිට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. මේක සාධනය අවශ්‍ය වෙන්නේ නැහැ A level නිර්දේශයට. මෙන්න මේක තමයි සූත්‍රය. V2 ඍණ V1 V1 ධන V2 ගෙන් බෙදලා AI ගෙන් පතන ස්පන්දයේ විස්තරයෙන් ගුණ කරනවා. එතකොට AT සම්ප්‍රේෂිතකයේ විස්තරය බලන්න මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න පුළුවන්. 2 V2 V1 ධන V2 AI කියලා. හරි. එතකොට මේක දිහා බැලුවොත් ඔයා දැනටමත් V1 ලොකුයි V2 පොඩි කියලා. ඒ කියන්නේ මේ උත්තරේ මොන උත්තරයක්ද? ඍණ උත්තරයක් එන්නේ. මේ උත්තරේ ඍණ උත්තරයක් නිසා AR ඒ කියන්නේ පරාවර්තිත ස්පන්දයේ විස්තරය ඍණයි. ඒ කියන්නේ යටිකුරු එකක් කියලා සූත්‍රෙනුත් ඔයාලට පැහැදිලි වෙනවා. හරි. හැබැයි සම්ප්‍රේෂිත එක AT සම්ප්‍රේෂිත එකේ විස්තරය මෙන්න මේ සූත්‍රයෙන් අපිට හොයන්න පුළුවන්. එතකොට මේ සූත්‍රයට දාලා බැලුවහම අපිට සම්ප්‍රේෂිත එකේ විස්තරයට එන්නේ ධන උත්තරය. ඒ කියන්නේ මෙයා උඩුකුරුවම තමයි යන්නේ උඩුකුරු ස්පන්දයක් ආවතින්. එතකොට මේ දෙන්න අතර කවුද ලොකු කවුද පොඩි කියලා බලන්න මම මේ සමීකරණ දෙක බෙදනවා. එතකොට මට එනවා AR බෙදීම AT සමානයි V2 ඍණ V1 බෙදීම 2 V2 කියලා. එතකොට මේකට අගයන් ආදේශ කරාට පස්සේ ඔයාට හොයාගන්න පුළුවන් AR ද ලොකු AT ද ලොකු කියලා. හැබැයි මේකට ආදේශ කරන අගයන් අනුව සමහර අවස්ථාවලදී AR ලොකු වෙන්න පුළුවන්, සමහර අවස්ථාවලදී AT ලොකු වෙන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට පෙන්නන්නම්. V1 V2 වගේ දෙගුණයක් වුණොත් AR සහ AT අතර සම්බන්ධතාවය මම ලියනවා V2 2 V2 2 V2 මේක සුළු කරාම එන්නේ ඍණ භාගයයි. එහෙනම් මේකට අනුව AT ලොකුයි ARට වඩා. ඔයා නිකමට මේ විශාලත්වය හරි මේකට වඩා මෙයා ලොකුයි. එතකොට ඔයා නිකමට V1 සමානයි 3යි V2 ආදේශ කරලා බැලුවොත් ඔයිට වඩා වෙනස් උත්තරයක් එන්නේ. ඔයා V1ට V1 4යි V2 වගේ අගයක් ආදේශ කරලා බලන්න. එතකොට ඔයාට එනවා AR ලොකුයි ATට වඩා කියලා. ඔහොම විශාලත්වය ATට වඩා. එහෙනම් ඒකේ වේගය මත තමයි මේගොල්ලොන්ගේ විස්තරවල අගය රඳා පවතින කියන එක ඔළුවේ තියාගන්න. හැබැයි මේ විස්තර දෙක මෙයාට වඩා පොඩි කියන එක ඔළුවේ තියාගන්න හැමතිස්සෙම. එහෙනම් මේ අපි කතා කරේ සැහැල්ලු තන්තුවකින් නම් බර තන්තුවකට ස්පන්දයක් ගමන් කරනකොට පරාවර්තනය සහ සම්ප්‍රේෂිත ස්පන්ද කොටස් වල විස්තරයන් ගැන කතා කරේ.